Hello, kawan. Now agak shopping haul එක හින්ද online එකෙන් ඉතින් අද ගොඩක් දවස් ආසන්න things ටිකක් මම අද purchase කරා. ඉතින් එන්න මම කියමු මොනවද purchase කරේ කියලා. ඉතින් මම මුලින්ම ගත්තා මේ incense burner එක. මේක තමයි කොම් එකක්. මේකේ yes උකුර කොම් එකක්. මේක ඇතුලේ අපිට රුපියල්ස් දාලා normally Arabic countries වල කට්ටිය ladiesලා එතකොට යාලා මේක use කරනවා. මේක උකුර දාලා කොම් කරන hair brush එකක්. මේකෙන් වෙන්නේ හොඳට අපේ hair එකේ හොඳ උකුර smell එකක් එනවා මේකෙන්. මෙන්න තියෙනවා එක. මෙන්න මේ ඊට පස්සේ මම ගත්ත උකුර forever එකේ මෙන්න මේ සුවඳම උකුර එක. මෙන්න මේක හරිම සුවඳයි. මේක වැඩි මම හිතන්නේ මේක කොටිද දාලා මේ manufacture කියලා මේක product of Al Alif perfumes. මේක shop එකේ තියෙන කම්පැනි එකක් ගන්නවා. මේක හරිම සුවඳයි. හරිම සුවඳයි. හරිම කියන්න බැරි සුවඳක් තියෙන්නේ බොටල් එකේ. එහෙම තමයි බොටල් එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක හරිම සුවඳයි. මේක මම ඕපන් කරන්න කලින්ම මේක හරි සුවඳයි ඕපන් කරන්න. මෙන්න මේ තියෙන්නේ මේ දෙකම තියෙන්නේ. එකක් seal. එකක් close. මෙන්න මේ විදිහට උකුල් තියෙන එක දාලා normally මේක සම්ප්‍රාණි වගේ අපිට use කරන්න පුළුවන්. ඔන්න අපිට coconut shells එහෙම පුච්චලා අපි දාන්නේ සම්ප්‍රාණි වගේ use කරන්න පුළුවන්. නැත්නම් අපිට charcoal දාලා අපි බුකල් දෙන විදිහට අපි stand එකේ use කරන්න පුළුවන්. මේක හරිම සුවඳයි. එච්චර සුවඳයි මේක. මේකේ normally මෙන්නම තියෙනවා. මෙච්චරයි තියෙන්නේ. එක set එක පහක් තියෙනවා. ඒ වගේ තියෙනවා මේක. 6ක් තියෙනවා. 6ක් කියන්නේ 25ක්. මේක හරිම සුවඳයි. මගේ recently මගේ favorite එකක් මේක. ඊළඟ එක මේක ඇවිල්ලා Awesome brand එකේ body mist එකක්. අපිට body mist එකක් විදිහට මේක use කරන්න පුළුවන්. නැත්නම් hair spray එකක් විදිහට අපිට use කරන්න පුළුවන්. මම normally body mist use කරන්නේ නැහැ. මම මුලකම oud fragrance තියෙන body spray එතකොට perfume තමයි මම use කරන්නේ. ඉඳලා හිටලා තමයි ලංකාවේ use කරන්නේ. ඉතින් මේක UAE brand එකක්. but body mist එකක් තමයි oud smell නේ. හරිම මේ floral ඒ වගේ smell එකක් එන්නේ මේකෙන්. ඉතින් මම මේක ගත්තා මගේ hair spray එක විදිහට use කරන්න. මෙන්න ඊළඟ එක මේක aroma diffuser එක. මේ diffuser එක අපිට normal diffuser වගේම තමයි අපිට මේක use කරන්න පුළුවන්. essential oil දාලා අපි use කරනවා. මේකේ videos දාන්න අන්තිමට දැන් ඒක on කරලා වෙනවා. ඉතින් මේකේ videos දෙන්නවා. මේ diffuser එකේ video එක කොහොමද මේ diffuser එක තියෙන්නේ කියලා on කරාම දැන් නම් මේ diffuser එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තියෙනවා. moon එකක් තියෙනවා. stars තියෙනවා. එතකොට lamp තියෙනවා. ඒ වගේ clouds තියෙනවා. ඒ වගේ එක මේකේ මෙන්න මේ light එකේ තියෙනවා. මේකෙන් light එක තමයි පත් වෙන්නේ. එතකොට මේ diffuser එකේ fog එක එන්නේ මෙන්න මේකෙන්. මේ මැෂින් තියෙන්නේ. ඉතින් මේක ගත්තා. මම මේක කෙනෙක්ට දුන්නා. මොකද මම දුබයි යන නිසා. ඉතින් මම කොහොමද මෙන්න මේක water දාන්න තියෙන්නේ මේක ඇතුළට. මේක use කරලා මැෂින් එක on කරලා මම වීඩියෝ එක හරිද මේක මම අර මගේ hair machine එකට දාන්න ගත්තු wood එක. මේකත් හරිම සුවඳයි මේ උකුර එක. මම ඔයාලට open කරලා පෙන්නන්නම් මේක. උඩට piece එකක් දැම්මත් ඉතින් මේකේ සුවඳ ගන්න. මේ තියෙන charcoal වගේ මේ තියෙන මේ ඇතුලේ මෙන්න මේකේ චූටි කැලලක් අපි අර මැෂින් එකට දැම්මොත් ඇති මේක එච්චර සුවඳයි. එච්චර සුවඳයි මේක. මම හරිම excited වෙනවා use කරන්න. ඉවරයි. ඊට පස්සේ diffusers වල දාන්න මම ගත්තා essential oil. මෙන්න තියෙන essential oil diffusers වල දාන්න ගත්තා. මේක sandalwood එකක් wood නේ ඔක්කොම wood.
බ්‍රෑන්ඩ්. මේ තියෙනවා සැන්ඩල්වුඩ් එකේ වුඩ් එක. ඊට පස්සේ මේක නැචරල් වුඩ් එකක් මේක. ඊට පස්සේ මේක අර්හවන් මේක මම දන්නේ බ්‍රෑන්ඩ් එක මම යූස් කරලා නැහැ මේක. ඉතින් මේ ටික තමයි මම ෂොප් කරේ. තව දෙකක් ගත්තා. මේක හිජාබ් කැප් එකක්. මම ළඟට ස්ටයිල් කරන්න ඉන්නේ මේ හිජාබ් එක මේ කැප් දාලා. ඉතින් එතකොට මම ඔයාලට වෙන වීඩියෝ එකක් ගේන්නම්. normally ඉතින් මේ ටික තමයි මම shopping කරේ අද ගොඩ කාලෙක ඉඳලා මම shopping කරේ. ඉතින් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. so එහෙනම් අදට එච්චරයි. මම මේව යූස් කරලා මේවල වීඩියෝස් ඇවිල්ලා ඔයාලට අනිවාර්යයෙන් මම දාන්නම්. මේකට මට පුළුවන් වුණොත් මම මේකට ටැග් කරන්න. නැත්නම් ඒව යූස් කරන විදිහ මම වෙනම වීඩියෝ එකකින් අනිවාර්යෙන් දාන්නම්. ඉතින් අදට වීඩියෝ එකකින් එච්චරයි. එහෙනම් ආයෙත් ලස්සනම වීඩියෝ එකකින් ආයෙත් shopping haul එකකින් නැත්නම් unbox එකකින් හම්බෙමු. එහෙනම් කියලා එන හැමෝටම bye. ආදරේ පරිස්සමෙන් ඉන්න ඕනා.